රයිට්. මේ වීඩියෝ එක අපි කතා කරන්නේ 2025 අවුරුද්දේ ඇවිල්ලා තියෙන සංකරණ සංයෝජන රචනා ගැටලුව සම්බන්ධයෙන්. රයිට්. ගාන කියවලා ඉමු. ගාන කියවලා හදන්න කලින් මම ඔකට අවශ්‍ය වෙන දේවල් ටික ඉක්මනට පොඩ්ඩක් මතක් කරන්න. රයිට්. ඕකේ අපිට පාඩම මොකද්ද? සංකරණ සංයෝජනනේ. සංකරණ සංයෝජන. රයිට්. මොකද්ද සංකරණයක් කියන්නේ? මොකද්ද සංයෝජනයක් කියලා කියන්නේ? වෙනස හඳුනාගෙන ඉමු. සංකරණ කියලා කියන්නේ අනුපිළිවෙලේ වැදගත්කමක් තියෙන. අනුපිළිවෙලෙහි වැදගත්කමක් තියෙන පිළියෙල කිරීම. අනුපිළිවෙල වැදගත්කමක් තියෙන පිළිවෙල. උදාහරණයක් ගත්තොත් එහෙම මොන හරි අක්ෂර කීපයක වචනයක් නිර්මාණය කිරීම. උදාහරණයක් ගත්තොත් එහෙම වචන. ඊට පස්සේ නැත්තම් සංඛ්‍යා. මොකද 513 කිව්වොත් එන අර්ථය නෙමෙයි 315 කිව්වොත් එන්නේ. කියන්නේ එකම ඉලක්කම් සෙට් එක තමයි හැබැයි තියෙන තැන වෙනස් වෙලා. එතකොට එන අදහස වෙනස්. වැදගත්කමක් තියෙනවා. අනුපිළිවෙල වැදගත්කමක් තියෙනවා. ඒතර ABC කිව්වොත් එන අදහස නෙමෙයි CBA කිව්වොත් එන්නේ. රයිට්. අන්න ඒ වගේ තමයි. ඒවට කියනවා සංකරණ කියලා. එතකොට සංකරණවලදී අනුපිළිවෙල වැදගත්කමක් තියෙනවා. සංකරණවල දී අපි කතා කරන්නේ NPR. අංකන තමයි NPR. NPR permutation කියන්නේ තමයි P අකුර එන්නේ. මේක ලියන්න පුළුවන් අපිට n වල ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r වල ක්‍රමාරෝපිතය කියලා. ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ. අනුපිළිවෙලේ වැදගත්කමක් තියෙනවා නම් ඒක සංකරණ. ඒ කියන්නේ NPR වලින් තමයි ලියන්නේ. n වල ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r වල ක්‍රමාරෝපිතය. ඊට පස්සේ සංයෝජන. සංයෝජන කියන්නේ මොනවද? සංයෝජන කියලා කියන්නේ මේකෙම අනිත් පැත්ත. අනුපිළිවෙල වැදගත්කමක් නැහැ. අනුපිළිවෙල වැදගත්කමක් නොමැති පිළියෙල කිරීම. අනුපිළිවෙලේ වැදගත්කමක් නැති ඒවා. කියන්නේ උදාහරණයකට කණ්ඩායමක් තෝරනවා කියලා හිතන්න. එහෙම නැත්නම් කමිටුවක් තේරීම. ඒ කියන්නේ උදාහරණයක් හිතන්න ළමයි 20 දෙනෙක් ඉන්නවා. ළමයි 20 දෙනෙක් ඉන්න පන්තියෙන් අපිට ඕන වෙනවා මොකක් හරි ෆීල්ඩ් විසිට් එකකට යන්න ළමයි 5 දෙනෙක් තෝරගන්න. සුදුසුකමක් බලන්නේ නැහැ. ළමයි 20කින් 5ක් තෝරගන්න ඕනේ. රැන්ඩම් තෝරගන්න පුළුවන්. ඒතර 20න් 5ක් තෝරගන්නවා කියන එක අනුපිළිවෙල වැදගත්කමක් නැහැනේ. අන්න ඒක සංයෝජනයක්. ඒතර සංයෝජන වල අංකන වෙන්නේ NCR කම්බිනේෂන් කියන වචනේ තමයි C අකුර එන්නේ. මෙයාව ලියන්න පුළුවන් n වල ක්‍රමාරෝපිතය බෙදීම r වල ක්‍රමාරෝපිතය වරක් n ඍණ r වල ක්‍රමාරෝපිතය කියන. ඔන්න ඔය විදිහෙන් ලියන්න පුළුවන්. රයිට්. ඔන්න මං දල අදහසක් දීලා පොඩ්ඩක් මතක් කරා. පාඩම කියලා දුන්නා එහෙම නෙමෙයි. හරි. ගාන හදන්න කලින් පොඩ්ඩක් මතක් කරේ. රයිට්. ඊට අමතරව වෘත්තාකාර පිළියෙල කිරීම එහෙම දෙනවා. වෘත්තාකාර පිළියෙල කිරීම වලදී හිතන්න වෘත්තාකාර මේසයක් තියෙනවා. මේකේ ළමයි 5 දෙනෙක්ව වාඩි කරවන්න ඕනේ. අපි n කියලා කියමුකෝ. n පිරිසක් වාඩි කරවන්න ඕනේ. n පිරිසක් වාඩි කරවන්න ඕනේ. ඒ විදිහට පිළියෙල කරන්න පුළුවන්. ඒ කියන්නේ පිරිස n ප්‍රමාණයක් ඉන්නවා නම් n ප්‍රමාණය මේකේ වාඩි කරවන්න පුළුවන් ආකාර ගන්න වෙන්නේ n ඍණ 1 ක්‍රමාරෝපිතය. හරි. කියන්නේ හිතන්න ළමයි 5 දෙනෙක්ව රවුම් මේසයක වාඩි කරවන්න පුළුවන් ආකාර ගන්න. කීයද? 5 ඍණ 1 ක්‍රමාරෝපිතයවත් 4 ක්‍රමාරෝපිතය. ඔහොම ලියන්න පුළුවන්. රයිට්. ඔය වෘත්තාකාර පිළියෙල කිරීම. රයිට්. පොඩි අදහසක් දුන්නා. අපි දැන් ගාන හදන විදිහ බලමු. මුලින්ම බලන්න ඕනේ සංකරණයක්ද සංයෝජනයක්ද කියලා. අනුපිළිවෙල වැදගත්කමක් තියෙන කෙනෙක් ගැනද කතා කරන්නේ අනුපිළිවෙල වැදගත්කමක් නැති කෙනෙක්ද ගැන. ඒක අනුව අපි දාන්න ඕනේ NCRද NPRද කියන එක තීරණය වෙනවා. රයිට්. ගාන හොඳට කියවන්න. හරි. ගාන කියවලා ගාන හදන්න පටන් ගමු. රයිට්. අපිට කියනවා 2025 ගාන එකින් වෙනස් පොත් පහක් A B හා C යන සිසුන් තිදෙනෙකු අතරේ බෙදා දිය යුතුය. හරි. පොත් කීයක් තියෙනවද? එකිනෙකට වෙනස් පොත් පහක් තියෙනවා. පොත් පහක් තියෙනවා. ඔය පොත් පහ හිතන්න පොත් පහක් තියෙනවා. හරි. එකිනෙකට වෙනස් පොත් පහක් තියෙන. හරි. එකම වගේ නෙමෙයි පොත් පහක් තියෙනවා. රයිට්. ඔය පොත් පහ ළමයි 3 දෙනෙකුට බෙදලා දෙන්න ඕනෙලු. ළමයි 3 දෙනාගේ නම් A B C ලු. A B C කියලා ළමයි 3 දෙනෙක් ඉන්නවා. මෙයාගේ නම A, මෙයාගේ නම B, මෙයාගේ නම C. හරි. ළමයි 3 දෙනෙකුට බෙදලා දෙන්න ඕනලු. මේ තියෙන පොත් පහ මේගොල්ලන්ට බෙදලා දෙන්න ඕනෙලු.
රෝම ඉලක්කාංක 1 අහනවා Aට හරියටම පොත් දෙකකුත් Bට හරියටම පොත් තුනකුත් Cට හරියටම පොත් එකකුත් ලැබිය හැකි වෙනස් විදි ගණන සොයන්න. රයිට්. රෝම ඉලක්කාංක 1ට යන් මම මෙතනම ලියන්නම්. රෝම ඉලක්කාංක 1 කියනවා මම මෙතනින් ගන්නවා. රෝම ඉලක්කාංක 1 කියනවා ABC කියන ළමයි තුන් දෙනා ඉන්නවනේ. හරි. A ඉන්නවා B කියන ළමයා ඉන්නවා C කියන ළමයා ඉන්නවා. මේ තුන් දෙනාට ඔක්කොම පොත් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. හරි. මෙයාට පොත් දෙකක් හරියටම දෙන්න ඕනලු. Bටත් පොත් දෙකක් හරියටම දෙන්න ඕනලු. Cට පොත් එකයිලු දෙන්න ඕනේ. ඔන්නෝම දෙන්න පුළුවන් විදිහට පිළියෙල කරන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා අහනවා. බලන්න මුලින්ම අපි අඳුර ගන්න ඕනේ මෙයා සංකරණයක්ද සංයෝජනයක්ද කියලා. හිතලා බලන්න සංකරණයක්ද සංයෝජනයක්ද කියලා. නිකන් පොත් පහක් තියෙනවා. කණ්ඩායමක් වගේ නේද? අනුපිළිවෙල වැදගත්කමක් තියනවද? මේ පොත මෙතන තිබ්බත් මේ පොත මෙතන තිබ්බ මාරු කරා කියලා අනුපිළිවෙල වැදගත්කමක් තියනවද? නැහැ. අනුපිළිවෙල වැදගත්කමක් නැහැ. එහෙනම් මේ පොත් තෝරනවා කියන එක අනුපිළිවෙල වැදගත්කමක් නැති එකක්. ඒ කියන්නේ සංයෝජනයක්. NCR තමයි දාන්න ඕනේ. ඒක මුලින්ම තේරුම් ගන්න. විශේෂයෙන් වචනයක් සංඛ්‍යාවක් වගේ එකට තමයි සංකරණයක් ගොඩක් වෙලාට දෙන්නේ. ඒතර අපිට ඕන වෙනවා මේ පොත් පහෙන් Aට දෙකක් දෙන්න ඕනේ, Bට දෙකක් දෙන්න ඕනේ, Cට එකක් දෙන්න ඕනේ. එහෙනම් එහෙම දෙන්න පුළුවන් ආකාර ගන්න වෙන්නේ ඔක්කොම පොත් පහක් තියෙනවා. පොත් පහකින් දෙකක් මෙයාට දෙන්න ඕනේ. ඒක ලියන්න මෙහෙමයි. පොත් පහකින් දෙකක් දෙනවා. රයිට්. ಗುಣ කිරීම දැන් පොත් කීයක් ඉතුරුද? දැන් පොත් පහක් තිබුණා දෙකක් දුන්නා. කොයි දෙක හරි කමන්නේ. හිතන්න මේ දෙන්න දුන්නා කියලා. තව පොත් කීයක් ඉතුරුද කියන්නේ? 3ක් ඉතුරුයි. ඉතුරු පොත් තුනේ මෙයාට කීයක් දෙන්න ඕනද? දෙකක් දෙන්න ඕනේ. 3යි 2. දැන් පොත් කීයක් ඉතුරුද? මුල්ම කෙනාට දෙකක් දුන්නා. ඉතුරු කෙනාට මේ දෙක දුන්නා කියලා හිතන්න. තව පොත් කීයක් ඉතුරුද? එකයි ඉතුරු. ඒ පොත් එකෙන් එකක් මෙයාට දෙන්න ඕනේ. 1යි 1. පහකින් දෙකක් දෙන එක අපි ලියන්නේ 5යි 2 කියලා. ඉතුරු 3යි. 3ෙන් දෙකක් මෙයාට දෙන්න ඕනේ. තව පොත් කීයක් ඉතුරුද? 1යි. ඒක මෙයාට දෙන්න ඕනේ. 1යි 1. එකෙන් එකක් දෙන්න ඕනේ. රයිට්. හරි. දැන් මේක ඉතින් සුළු කරන්න තියෙන. මේක තමයි උත්තරේ. 5යි 2 ලියන්න පුළුවන්. මං කිව්වා NCR වල ලියන්න පුළුවන් n වල ක්‍රමාරෝපිත වෙදීම r වල ක්‍රමාරෝපිතේ වරක් n දෙන r වල ක්‍රමාරෝපිතේ කියලා. එහෙනම් 5යි 2 කොහොමද ලියන්න පුළුවන්? 5 ක්‍රමාරෝපිතේ බෙදීම 2 ක්‍රමාරෝපිතේ වරයක් 5 ඍණ 2 ක්‍රමාරෝපිතේ 3 ක්‍රමාරෝපිතේ. ගුණ කිරීම මේක ලියන්න පුළුවන් 3 ක්‍රමාරෝපිතේ 2 ක්‍රමාරෝපිතේ 3 ඍණ 2 1 ක්‍රමාරෝපිතේ. මේක ලියන්න පුළුවන් මේක නම් අපි දන්නවා 1යි 1 කියලා කියන්නේ එකම තමයි. කැපෙනවා මේක ලියන්න පුළුවන් 5 ක්‍රමාරෝපිතේ 5 වාරයක් 4 වාරයක් 3 වාරයක් 2 ක්‍රමාරෝපිතේ කියලා. යටින් මෙතන 2 ක්‍රමාරෝපිතයක් එනවා මේ ක්‍රමාරෝපිතය අපිට දෙවරක් 1 කියලා ලියන්න පුළුවන්. 1 ක්‍රමාරෝපිත කියන්නේ එකම නෙති. ක්‍රමාරෝපිත දෙක කැපෙනවා. මෙතන 2යි කියලා කැපෙනවා. 5 වරක් 2 10යි 10 ව 3 30යි. එහෙනම් පිළියෙල කර හැකි මුළු ආකාර ගණන වෙන්නේ 30යි. රයිට්. ඔන්න ඔය විදිහට ඕක හදන්න පුළුවන්. මේක ලියනවා ලකුණු 5යි, මේක ලියනවා ලකුණු 5යි, මේක ලියනවා ලකුණු 5යි. සහ මේක සුළු කරලා අවසාන උත්තරේ මේක ගන්නවන ලකුණු 5යි. ඔන්න එතන ලකුණු 25ක් ඇවිල්ලා ඉවරයි රෝම ඉලක්කාංක එකට. සංකරණ සංයෝජන ගාන කියලා කියන්නේ ආවොත් ලකුණු කුට්ටිය පිටින් එනවා, ගියොත් කුට්ටිය පිටින්ම යනවා වගේ පාඩමක්. හරි. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන් ඉතින්. හොඳට පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ගණන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් ඉතින් හරියීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. භාගයට ඉගෙනගෙන කරන්න අමාරුයි මේ පාඩම. හරි. ඔන්න රෝම ඉලක්කාංක 1 හරි. ඊළඟට යනවා මම 2ට. බෝඩ් එකේ මකලා ඉතුරු ටික හදන්න. දැන් කියනවා 1x සිතුවාට අවම වශයෙන් පොත් එකක්වත් දෙන්න ඕන. 1x සිතුවාට අවම වශයෙන් පොත් එකක්වත් දෙන්න ඕන. අවම වශයෙන් එකක්වත් දෙන්න ඕනේ. නොදී ඉන්න බෑ. අඩුම ගානේ එකක්වත් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙක තුනක් වුණත් දෙන්න පුළුවන්. අඩුම ගානේ එකක් දෙන්න ඕනේ. රයිට්. ඒක බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මෙතනින් හදන්න ගන්නම් මම. රෝම ඉලක්කාංක 2. හරි. A ළමයා ඉන්නවා. B ළමයා ඉන්නවා. C ළමයා ඉන්නවා බලන්න. දැන් මේ පොත් පහම බෙදලා දෙන්නත් ඕනේ. මෙතන හිස් තියෙන්න බෑ. පොත් පහ තියෙනවා. රයිට්. මෙතන පොත් පහ තියෙනවා. දැන් මේ අලුත් ගණක මේ දුන්නේම හිතන්න එපා. මේ රෝම ඉලක්කාංක එකේනේ. දැන් රෝම ඉලක්කාංක 2 හදන්න. දැන් මෙතන පොත් පහ තියෙනවා කියලා හිතන්න. මෙතන පොත් පහ තියෙනවා. ඔය පොත් පහම බෙදලා දෙන්නත් ඕනේ ළමයින්ට. එකක්වත් මෙතන ඉතුරු වෙන්න බෑ. හරි. හැබැයි එක ළමයෙකුට අඩුම ගානේ එක පොතක්වත් තියෙන්න ඕනේ. එහෙම තියෙන්න පුළුවන් ආකාර ගණන ඉස්සලා ලියන්න. මෙහෙම තියෙන්න පුළුවන් නේද? බලන්න. ඒ කියන ළමයාට පොත් දෙකක් දීලා මෙයාටත් පොත් දෙකක් දීලා මෙයාට එකක් දෙන්න පුළුවන් නේද? තේරෙනවද කිව්වද? ඇයි පහ සම්පූර්ණ වෙන්නත් එපා. මොකද 1 1 1 එහෙම දෙන්න බෑ මේ.
මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි දුන්නොත් ඔක්කොම පොත් තුනයි. අතන පොත් දෙකක් ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වෙන්න බෑ. අර සියල්ල මේ දෙන්නත් ඕනේ. අඩුම ගානේ එකක් දෙන්න ඕනේ. අවුලක් නැහැ. 2යි 2යි එක වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකම කරකවන්න පුළුවන් නේ. මෙතන එක තියලා මෙතන දෙක දාන්න පුළුවන්. මෙතන එක තියලා මෙතන දෙක දාන්න පුළුවන්. බලන්න මේ තුන් දෙනාම එක වගේ නේද හැසිරෙන්නේ. Aටයි Bටයි දෙක ගන්න දීලා Cට එකක් දෙන්න පුළුවන්. Aටයි Cටයි දෙක ගන්න දීලා මෙයාට එකක් දෙන්න පුළුවන්. Bටයි Cටයි දෙක ගන්න දීලා මෙයාට එකක් දෙන්න පුළුවන්. මේ තුන් දෙනාම එකම ළඟ එක ළඟ යන්නේ. ඒකයි එකපාරම ලියද. ඔය එක විදියක්. එහෙම නැත්නම් තව කොහොමද පුළුවන්? මෙහෙම කරොත් මම මෙයාට එකයි මෙයාට එකයි දුන්නොත් දෙකයි ඔක්කොම පහගෙන මෙයාට තුනක් දෙනවා. පුළුවන් නේද? අඩුම ගාන එකක්වත්. එකයි එකයි මෙයාට තුනයි. තුනක් වෙන්න පුළුවන්. ඕකම තව ලියන්න පුළුවන් මෙහෙම ඔන්න. එකයි එකයි තුනයි කියලා. මෙයාට තුනක් වෙන විදිහට Bට. Aට තුනක් වෙන විදිහට ඕක ලියන්නත් පුළුවන්. හරිනේ. තව විදි තියෙනවද බලන්න. තව විදි තියෙනවද? ඔය තියෙන්න පුළුවන් සියලු ටික ලියා ගන්න වෙනවා. තව තියෙන්න පුළුවන් කොහොමද? මෙයාට 4ක් වගේ දාලා මෙයාට 1 1 දැම්මොත් බෑ නේද? ඔක්කොම පහින පොත් තියෙන මෙතන 4 1යි 5 මෙහා එහෙනම් මෙයාට බින්දුවක් වෙනවා. බින්දුවක් වෙන්න බෑ. අඩුම ගානේ පොත් එකක්වත් තියෙනවා. වෙන ක්‍රමයක් තියෙනවද නැහැ? හිතන්න මෙයාට 2යි මෙයාට 3යි බෑ 3යි 5යි 6 හරියන්නේ නැහැ. එහෙනම් මෙයාට බින්දුවක් වෙනවා. බින්දුව වෙන්න බෑ. වෙන ක්‍රම එකක්වත් නැහැ නේද? කල්පනා කරලා බලුවොත්. ඔන්න ඔය ක්‍රම 6ට විතරයි දෙන්න පුළුවන්. රයිට්? ඔය ක්‍රම 6ට විතරයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ Aට පොත් 2යි Bට පොත් 2යි දීලා Cට එකක් දෙන්න පුළුවන්. එහෙ නැත්නම් Aට 2යි Bට 1යි Cට 2යි දෙන්න පුළුවන්. Aට 1යි Bට 2යි Cට 2යි දෙන්න පුළුවන්. Aට 1යි Bට 1යි Cට 3යි දෙන්න පුළුවන්. මෙයාට 1යි මෙයාට 1යි මෙයාට 3යි මෙයාට 3යි මෙයාට 1යි මෙයාට 1යි දෙන්න පුළුවන්. රයිට්. දැන් ඔය අවස්ථා ගන්නද? නෑ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් හරි මේ ඔක්කොම හරිනේ. එක ක්‍රමයයි දෙක ක්‍රමයයි තුන ක්‍රමයයි හතර ක්‍රමයයි පහ ක්‍රමයයි හය ක්‍රමයයි. එහෙනම් ක්‍රම 6යි කියලා. නෑ ක්‍රම 6යි නෙමෙයි. දැන් මේවා දෙන්න පුළුවන් විදි තියෙනවනේ. දැන් හිතන්න දැන් අතන පොත් වර්ග පහන්නේ තියෙන්නේ. මෙයාට දෙන පොත් දෙක නිකම් මම නිකම් මේගොල්ලන්ට අංක දැම්මොත් 1 2 3 4 5 කියලා. Aට දෙන පොත් මෙයයි මෙයයි දෙන්නත් පුළුවන්. මෙයයි දෙන්නත් පුළුවන්. නැත්නම් මේ දෙන්න වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. පටල ගන්න යන්න එපා. ඒක නිසා මේ උත්තරේ වෙන්නේ මේ 6 එහෙම නෙමෙයි. දැන් ඕක තව හදන්න ඕනේ. මම මේ ටික චුට්ටක් මකන්නම්. ඕක හදන්නේ මෙහෙමයි. දැන් ඕකට ලියන්න ඕනේ කම්බිනේෂන්. සංයෝජන ඕකට ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ඕක ලියන්න මෙහෙම. බලා ගන්න. මම සමාන කිරීම දාලා මේක ලියලා පල්ලට එකතු කරන්න ඕනේ. මේවා තියරි වල ඉගෙන ගන්න කට්ටිය දන්නවා. ගාන හදාගෙන ඉඳී තමයි මම මතක් කරේ. රයිට්. බලන්න ඔක්කොම පොත් පහක් තියෙනවා. මෙයාට කීයක් දෙනවද? 5න් දෙකක් දෙනවා. 5යි 2 ගුණ කිරීම. තව පොත් කීයක් තියෙනවද? 5න් දෙකක් දුන්නාම තව 3යි තියෙන්නේ. ඒකෙන් දෙකක් මෙයාට දෙනවා. 3යි 2. දැන් තව පොත් කීයක් තියෙන්නේ? 1යි. එකෙන් එකක් මෙයාට දෙනවා. 1යි 1. රයිට්. ඊළඟ එක්කනට දැන් ආයෙ මුලින් ඉඳලා. පොත් පහක් තියෙනවා. 5න් දෙකක් දෙනවා. 5යි 2. තව පොත් කීයක් තියෙනවද? 3යි. 3 එකක් මෙයාට දෙනවා. 3යි 1. 3 එකක් ගියම තව දෙකක් ඉතුරුයි. දෙකෙන් දෙකක් මෙයාට දෙනවා. ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා. පොත් පහක් තියෙනවා. 5න් එකක්. 5 එකක් ගියොත් 4යි. 4ෙන් දෙකක්. තව දෙකයි තියෙන්නේ. දෙකම මෙයාට 2යි 2. ආයෙ මුලින් ඉඳලා. පොත් 5යි. 5න් එකක් මෙයාට. තව පොත් 4යි. 4ෙන් එකක් මෙයාට. 4 එකක් ගියොත් 3යි. 3ෙන් 3ම මෙයාට. රයිට්. ආයෙ බලමු මෙයාට එන්න බලමු. 5යි 5න් එකක් මෙයාට. 5යි 1. තව 4යි. 4ෙන් 3ක් මෙයාට. 4යි 3. 4ෙන් 3ක් ගමු 1යි. එකෙන් එකක් මෙයාට. ආයෙ පොත් 5කින් 3ක් මෙයාට. 5යි 3. දැන් පොත් 5න් 3 ගියපම 2යිනේ. දෙකෙන් එකක් මෙයාට. දෙකෙන් එකක් ගියපම තව 1යි. 1යි 1. ඔන්න ඔහම වෙන්නේ. දැන් කරන්න ඕනේ මේ සෙට් එක පහලට එකතු කරන්න ඕනේ. මේ සෙට් එක පහලට එකතු කරන්න ඕනේ. එතකොට මෙතන උත්තරයක් ඒක තමයි අවසාන උත්තරය වෙන්නේ. ඔක සුළු කරලා ගන්න ඕනේ ඉතින්. හරි. සුළු කරමු. ඔක සුළු කරද්දී පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මම කියන්නම් මේ ලේසි වෙන ඒවා. එකක් තමයි NCR වල ලියන්න පුළුවන් N වල ක්‍රමාරෝපිතය බෙදීම R වල ක්‍රමාරෝපිතය වර N රින R වල ක්‍රමාරෝපිතය කියලා. ඕක ප්‍රධාන එක. ඊට අමතරව තව පොඩි කාරණා දෙනවා. NC 1 කියලා තිබුණොත් මෙයාව කෙලින්ම N කියලා ලියන්න පුළුවන්. NC බිඳුව කියලා දුන්නොත් මෙයාව කෙලින්ම 1යි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම NC N කියලා තිබ්බොත් එයාවත් 1යි කියලා ලියන්න පුළුවන්. NC R කියන එක නම ඔන්න ලියන්න පුළුවන් N වල ක්‍රමාරෝපිතය බෙදීම. NC N රින R වල NC N රින R කියලා ලියන්න පුළුවන්. උදාහරණයකට 5යි 1 කියලා තිබ්බොත් 5යි කියලා ලියන්න පුළුවන් මේක කරනවා. 3යි 1 තිබ්බොත් 3යි කියලා ලියන්න පුළුවන්.
ඊට පස්සේ 3යි c බිඳුව තිබුණොත් මෙයාට 1යි කියලා දාන්න පුළුවන්. 5යි c බිඳුවයි කියලා තිබ්බොත් 1යි කියලා දාන්න පුළුවන්. 8යි c බිඳුවයි කියලා තිබ්බොත් 1යි කියලා දාන්න පුළුවන් මේකට අනුව. ඔය සුළු කිරීම ටික පහසු. ඒ කියන්නේ ඒ ටික දැනගෙන ඉපුවම මට මේක කියලා දෙන්න ලේසි ඔයගොල්ලන්ට. හරි. එහෙනම් මට කියන්න 5යි c 5 තිබුණොත් එයාටත් 1යි කියලා දාන්න පුළුවන්. 3යි c 3යි කියලා තිබ්බොත් එයාටත් 1 කියලා දාන්න පුළුවන් මේකට අනුව. ඕනම එකක් මෙහෙම සුළු කරලා ගන්න පුළුවන්. හොඳේ. එහෙම නැතුව මේ අපි අර කෙටි ටිකක් දන්නවා ඒ ටික ඇසුරෙන් හදාගන්න ලේසි. බලන්න මෙතන අපි මේ ටිකක් චුට්ටක් සුළු කරලා මෙහෙන් දාගෙන ඉමුද? ඒක ලේසි ඕගලන්ට කියලා දෙන්න කියපම. තව පොඩ්ඩක් සුළු කරලා මෙහෙන් ලියාගෙන ඉමු. පස්සේ පල්ලට එකතු කරමු. දැන් තියෙන මේ ටික සුළු කරගෙන ඉමක් ඈ. දැන් හිතන පාට ඔක්කොම ඉවරයි. මේ ටික සුළු කරලා එකතු කරන්න තියෙන පහලට. 5යි c 2 5යි c 2 පිටින් සුළු කරමු. 5යි c 2 මම එකින් එක පොඩ්ඩක් පැත්තකින් සුළු කරගන්නවා. 5යි c 2 ලියන්න පුළුවන් 5 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය 5 ඍණ 2 3 ක්‍රමාරෝපිතය. මේක ලියන්න පුළුවන් 5 වාරයක් 4 වාරයක් 3 ක්‍රමාරෝපිතය. දෙකව ලියන්න පුළුවන් 2 වාරයක් 1. 3 ක්‍රමාරෝපිතය කොහොම තියෙනවා. ක්‍රමාරෝපිත කැපෙනවා දෙකට මේකෙන් කැපෙනවා 10යි කියලා තමයි එන්නේ. මෙයාට 10යි කියලා එන්නේ. හරි 10 ගුණ කිරීම මේක කීයද? ඔකට එන්නේ 3යි කියලා. මේක කීයද? 1යි කියලා එන්නේ. 3යි c 2 මට ඕන ලියන්න පුළුවන් නේ 3යි c 1 කියලා. ඇයි ඒ? 3යි c 3 ඍණ 2 කියලා. මේ සුළු කරනවා මම ලොකුවට කියන්නේ නැහැ. ඒ ටික අර අතන ලිව්ව ටිකට අනුව ගන්න. හරි. පාඩම කියලා දෙනව නෙවෙයි. පාඩම කියලා දෙද්දි ඔය එකින් එක මම කියලා දෙනවා ක්ලාස් එකේ. දැන් මම මේ සුළු කරලා ලියන එක කරන්නේ පාස්. ඒක ඩිස්කෂන් යන්නේ. ඒතර දන්න කට්ටිය මතක් කරනවා. 5යි c 2 කලින් හෙව්වා 10යි. ගුණ කිරීම මෙතනින් 3යි. මේකට එන්නේ 1යි කියලා. මෙතන එන්නේ 5යි 4යි c 2 හොයලා ගන්න වෙනවා. 4යි c 2 ලියන්න පුළුවන් 4 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය. 4 වාරයක් 3 වාරයක් 2 ක්‍රමාරෝපිතය දෙවරක් 1 කැපෙනවා 2යි 3 වරක් 2 6යි කියලා එන්නේ. මෙතන 6යි කියලා එන්නේ. මෙතන 1යි කියලා එන්නේ. මේක සුළු වුණොත් 5යි 4යි මේක සුළු වුණොත් 1යි කියලා එන්නේ. මේක සුළු වුණොත් 5යි මේක සුළු වුණොත් 4යි මේක සුළු වුණොත් 1යි. මේක සුළු වුණොත් 5යි c 2ට ආපු උත්තරේ 10යිම තමයි එන්නේ. මේකට 2යි මේකට 1යි. පොඩ්ඩක් සුළු කරලා ගමු. 10ව 3ක් 30යි 30ව එකක් 30ම තමයි. 30යි 30යි 5 4 20යි 5 4 20යි 10 20යි. දැන් මේ සෙට් එක පහලට එකතු කරලා ගන්න ඕනේ. එතකොට තමයි ෆයිනල් ආන්සර් එක වෙන්නේ. ඒතර මේක තමයි ඔය කියන විදිහට රෝම ඉලක්කාංග දෙකේ පිළිවෙල කර හැකි මුළු ආකාර ගණන මෙන්නේ. අපි ප්‍රශ්නය අහුවේ මොකද්ද? එක් එක් සිසුවාට අවම වශයෙන් එක පොතක්වත් ලැබිය හැකි ආකාර ගණන. එහෙම ලස්සනට ලියමු. ඉතලා එකතු කරපුවම කීයද බලන්න 30යි 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 90යි. මෙතන 20යි 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 60යි 90යි 60යි 150යි. එක් එක් අපිට මොකද ගන්නේ? එක් එක් සිසුවාට එක් එක් සිසුවාට අවම වශයෙන් එක් පොතක්වත් ලැබිය හැකි ආකාර ගණන සමානයි 150යි. හරි. ඒතර අඩුම ගානේ එක පොතක්වත් ලැබෙන පරිදි අර පොත් පහ බෙදලා දෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද ඔක්කොම? 150ක් තියෙනවා. හරි. 150ක් තියෙනවා. රයිට්. ඔන්න ඔය විදිහට 2025 අවුරුද්දේ ඇවිල්ලා තියෙන සංකරණ සංයෝජන ගාන විසඳන්න පුළුවන්. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් කොතනද මෙතන මෙහෙම තේරුන්නේ නැහැ කියලා මෙන්ෂන් කරලා අදාළ විනාඩිය මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් කරන්න. එහෙනම් මේ ගානත් මෙතනින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අපි ඉස්සරහට ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.